ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් ඔන්න ආයෙත් රජයෙන් අලුත් තීරණයක් ගෙනල්ලා තියෙනවා. ඔයාගේ වාහනේට තෙල් ටික ගහගන්න නම් QR කෝඩ් එකක් යූස් කරන්න ඕන කියලා. ඉතින් ඔයාලට මේකට QR කෝඩ් එක හදාගන්න පුළුවන් මෙන්න මේ fuelfast.gov.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා මේක ලියාපදිංචි වෙලා. ඔයාලට කලින් QR කෝඩ් එකක් හදලා තිබ්බනම් ඔයාලට මෙන්න මේ login කියලා මෙතන ඔප්ෂන් එක තියෙනවනේ vehicle login එක. මේ login එකට ගිහිල්ලා ඔයාගේ phone number එක දීලා phone එකකට OTP කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක දීලා කලින් දීපු password එක ඔයාලට මතක නම් ඒක දීලා QR එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආයෙත් අලුතෙන් එකක් හදා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් අලුත් එකක් හදන්න ඕන නම් මෙන්න මේ vehicle registration කියන තැන තමයි ඔයා ටච් කරන්නට ඕන. හැබැයි මේක තාම මේ වෙබ් එකේ අප්ලෝඩ් වෙලා නැහැ. තාම process එකක් තියෙන මෙතන. තව ටික වෙලාවකින් මේක හරියනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක හරියවුවට පස්සේ කොහොමද QR කෝඩ් එක හදාගන්න කියලා. ඉතින් ඔයා ඉංග්‍රීසි වලින් යනවා නම් මෙතන ඉංග්‍රීසි සිලෙක්ට් කරගන්න, සිංහලෙන් යනවා නම් සිංහලෙන් සිලෙක්ට් කරගන්න. ඉතින් මම සිංහලෙන් තමයි මේක හදන්න යන්නේ දැන්. ඒ නිසා මම මේ මැද සිංහල කියන එකට දාගන්න. අපි එහෙනම් බලමු ඉන්දන කොටාව කොහොමද හදාගන්න කියලා. හරි. ඉතින් ඔයා ලියාපදිංචි කියන තැනට ආවට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව අරගෙන එන්නේ. ඉතින් ඔයාට මුලින්ම මෙතන ඔයාගේ NIC අංකය බලා ගන්න පුළුවන්. එතනට ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න NIC සිලෙක්ට් කරලා. ඉතින් ජාතික හැඳුනුම්පත් අංකයක් නැත්නම් මෙන්න මේ NIC කියන තැන ටච් කරලා ඔයාට પાස්පෝර්ට් එකේ අංකය හරි ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මොබයිල් අංකය කියලා තියෙනවා මෙන්න මෙතන. එතනට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. මෙතන වැඩ කරන ෆෝන් නම්බර් එකක් අනිවාර්යයෙන්ම මෙතනදී ලබා දෙන්නට ඕනේ. හරි. ඉතින් මම කිව්වා OTP කෝඩ් එකක් එනවා කියලා. ඉතින් ඔයා ෆෝන් නම්බර් එක ගහලා OTP අංකය එවන්න කියන තැන ටච් කරපු ගමන් පල්ලෙහාන් ඔයාගේ OTP කෝඩ් එක ගහන්න තැනක් එනවා මෙන්න මේ වගේ. ඒත් එක්කම ඔයාලට මැසේජ් එකක් එනවා උඩින්. ඒ එන මැසේජ් එකේ තියෙනවා අංක 6ක වගේ කෝඩ් එකක්. අන්න ඒ කෝඩ් එකේ අංක 6 මෙන්න මේ OTP කියන තැන ටච් කරලා එතනට මේ ටයිප් කරගන්න. ඊට පස්සේ වෙලා තහවුරු කරන්න කියන ඔප්ෂන් එක නිල් පාටින් දිස් වෙයි. අන්න එතන ටච් කරන්න. ඔයාලට මෙන්න මේ විදිහට එනවා ඔයාගේ විස්තර ඇතුළත් කරන්න. මුලින්ම ඔයාගේ මුල් නම ඇතුළත් කරන්න. එතනදී ඔයාගේ සාමාන්‍ය නම, ඊට පස්සේ වාසගම ඇතුළත් කරන්න, ඊට පස්සේ ලිපි නය ඇතුළත් කරන්න. ඉතින් මෙන්න මේ තුන ඇතුළත් කරගෙන ඊළඟ කියලා ඔප්ෂන් එකක් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක ටච් කරන්න. එතකොට ඔයාව ඊළඟ පේජ් එකට යනවා. හරි. ඊළඟට ඔයා එන්නේ මෙන්න මෙතන ඔයාගේ වාහනේ විස්තර ඇතුළත් කරන තැනට. ඉතින් එතනදී ඔයාගේ මුලින්ම ඔයාගේ නම්බර් ප්ලේට් එක ඇතුළත් කරන්න ඕනේ. ඉංග්‍රීසි අකුරු 2ක් හෝ 3ක් තියෙනවා. ඒ වගේම අංක 4ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරු 2 හෝ 3 මෙන්න මේ කොටුවට යොදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වාහනේ තියෙන ඉලක්කම් 4 මෙන්න මේ කොටුවට යොදන්න පුළුවන්. රථ වාහන වර්ගය තියෙනවා මෙතනදී. මෝටර් රථද, එහෙම නැත්නම් යතුරු පැදිද, එහෙම නැත්නම් ලොරි රථද. ඉතින් ඒ විදිහට ඔයාට මෝටර් රථ වර්ගය මෙන්න මෙතනට යොදන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා චැසි අංකය යොදන්න කියලා. ඉතින් මෙන්න මේ චැසි අංක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ පොත ගන්න වාහනේ පොතේ තියෙනවා චැසි අංකය කියලා එකක්. ඒක මෙන්න මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ වාහනේට ඔයා ගහන ඩීසල්ද පෙට්‍රල්ද කියන එක තෝරන්න තියෙනවා ඉන්ධන වර්ගය. ඉතින් ඒ ඔයා තෝරන එක තමයි මෙතනදී ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක හරියටම කරගන්න. ඩීසල් නම් ඩීසල්, පෙට්‍රල් නම් පෙට්‍රල් ඒ විදිහට තෝරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කොන්දේසි සඳහා එකඟ වන්න කියලා තන ටික් එකක් දාන්න දෙනවා. එතන ටික් එක දාලා ලියාපදිංචි වෙන්න කියන මෙන්න මේ බටන් එක උඩ එකපාරක් ටච් කරන්න විතරයි තියෙන්නේ. හරි. ඉතින් ඔයා මේ විදිහට ලියාපදිංචි වීම සාර්ථක කරගත්තා නම් හරියට ලියාපදිංචි සාර්ථකයි කියලා මෙන්න මේ විදිහට ඔප්ෂන් එක උඩින් එනවා. ඒ වගේම ඔයාගේ QR එක මෙන්න මේ විදිහට පේන්න තියෙනවා. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. QR එක මොබයිල් එකට එවන්න කියන මෙන්න මේ නිල් පාට එක ටච් කරලා ඒ වගේම QR එක ඩවුන්ලෝඩ් කරගන්න කියන තැනෙමුත් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ස්ක්‍රීන්ෂොට් එක පෙට්‍රල් ඩීසල් ගහන තැන සෙඩ් එකේ ඒ සෙඩ් එක බාර වෙන්න කෙනාට පෙන්නවට පස්සේ ඔයාලට තෙල් ටික ගහ ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම මේ QR කෝඩ් එක ලබා ගන්න. වගේ කලින් එක හදලා තිබ්බනම් මම අර මුලින් කියපු විදිහට ලොගින් එකට ගිහිල්ලා උත්සාහ කරලා බලන්න. forget password ඒක ගැන දන්න අය ඉන්නවනම් ඒ විදිහට password එක forget කරලා වුණත් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට අලුතෙන්ම හදා ගන්නත් පුළුවන්. ඉතින් තාම ඔප්ෂන් එක ලැබිලා නැහැ. තව ටික වෙලාවකින් ලැබෙයි. try කරලා බලන්න. ගිහින් යන්න සියලු දෙනාටම ජය වේවා.